අපි බලනවා කටක ලග්නය. චන්ද්‍රයේ ග්‍රහ ලෝකයේ ග්‍රහ මව ඒ වගේම තමයි ප්‍රබලම ලග්නයක් සිංහ ලග්නය වගේම තමයි කටක ලග්නය සංවේදීම ලග්නයක් හිත හොඳම ලග්නයක්. ඒ වගේම තමයි කටක ලග්නය ගැන කතා කරද්දී ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කටක ලග්න හිමියන් ගැන කතා කරද්දී විශේෂයෙන්ම යහපත් ගතිගුණ තියෙන බය නැතුව ඇසුරු කරන්න පුළුවන් ලග්නයක් තමයි කටක ලග්නය. ඒ වගේම තමයි කටක ලග්න හිමියන් එක්ක කටයුතු කරද්දී නිතරම කටක ලග්න හිමියන් ගැන හරි අවබෝධයක් ලබා ගන්න ඕන. මොකද කටක ලග්න හිමියන්ව තේරුම් ගන්න කෙනා කටක ලග්න හිමියන් එක්ක හරි අවබෝධය යුතුව කටයුතු කරන. අනිත් අය කටක ලග්න හිමියන් තේරුම් ගන්නෑ. නිතරම සිතුවිලි වෙනස් වෙන ගතියක් තියෙනවා. හරි ඉක්මනට කම්පා වෙනවා. පමණට වඩා අනාගතය ගැන අනිත් අය ගැන හිතනවා, බය වෙනවා. ඔන්න ඔය වගේ පිහිටීම් තියෙන මේ කටක ලග්න හිමියන් ගාව. ඒ වගේම තමයි ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට දැනට රවි ගුරු ලග්නය, සිකුරු කේතු දෙවැන්න, චන්ද්‍රයා මේ මම කියන්නේ 20 වෙනිදා වෙනකොට සඳු 3 වෙනි තුලින් රාහු 8, ඒ වගේම සෙනසුරු 9, ඒ වගේම තමයි කුජය 11, ඒ වගේම බුධ 12න් තමයි ගෝචරය වෙන්නේ. බුධගේ බාධාවක් තිබුණා මේ වෙනකන්. ඒ වගේම තමයි අගෝස්තු 5 බුධ ලග්නයට යනවා. බුධ ආදිත්‍ය යෝගය ලග්නය තුල ඉන්න ගුරුට සහ රවිට ශක්තියක් වෙමින් බුධ ලග්නයට යනවා. සෙනසුරු 9 වක්‍ර වෙන්න හදන්නේ 27 වෙනිදා. සෙනසුරු වක්‍රය ගැන නම් ලොකුට හිතන්න එපා කටක ලග්න හිමියන්. සෙනසුරු කියනකොට කටක ලග්න හිමියන් හරි බයයිනේ. එනහොරා කරපු දේත් එක්ක පහුගිය කාලේ. හැබැයි දැන් බය වෙන්න එපා. සෙනසුරුට එච්චර පුළුවන් නම් ලග්නින්ද්‍ර ගුරුට කොච්චර පුළුවන් වෙන්න ඕනද? ලග්නය තුල බ්‍රහස්පති. ඔබට තවත් වෙන්න දෙයක් නැහැ. ඍජුවම කිව්ව කටක ලග්න හිමියන් වෙච්ච ඔබට තවත් වෙන්න දෙයක් නැහැ. වෙන්න තියෙන හැමදේම වුණා. වෙන්න තියෙන හැමදේම වුණා. විඳින තිබිච්ච හැම වේදනාවක්ම වින්දා. හැම අපහාසයක්ම, චෝදනාවක්ම, නින්දාවක්ම, හරි පීඩාවක්ම වින්දා. අඬන්න තවත් කඳුළු නෑ කටක ලග්න හිමියන්ට. අඬලා ඒ තරම් ඇති වෙන්න අඬලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් hina වෙන්නත් බයයි. මොකද කටක ලග්න හිමියන් පහුගිය කාල සීමාව තුළ එක දවසක් hina වුණා නම් සතියක් ඇඬුවා. සතියක් කල්පනා කරන්න ප්‍රශ්න කටක ලග්න හිමියන්ට තිබුණා. ඒ තත්ත්වයන්ගෙන් මිදිලා දැන් ටික අලු ගසලා දාලා නැගිටිනව කටක ලග්න හිමියන්. මේ හෙනහුරා එකතකින් බලනකොට ලැබීම හරි යහපත් වෙන ඒ රාෂ්ට්‍රකයකින් මිනිස්සෙකුට. ඒ කටක ලග්න හිමියන්ට ලැබුවා වගේ ලබන්න හරි හොඳ ග්‍රහයක් තමයි හෙනහුරා කියලා කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? මෙච්චර දේවල් කළත් හෙනහුරාට හොඳයි කියනෝනේ. හොඳයි කියන්නේ හේතු තියෙනවා. කටක ලග්න හිමියන්ට හෙනහුරා ලැබුවේ නැත්තම් ඒ කරපු ගොංකම් ටික තාමත් කරනවනේ. එතකොට ඒ මිනිස්සු වෙනුවෙන් තාමත් කැප වෙලානේ. තාමත් මිනිස්සුන්ගේ හැටි තේරුම් ගත්තේ නැහනේ. තාම යාළුවන්ගේ හැටි තේරුම් ගත්තේ නැහනේ. හෙනහුරා ලැබපු නිසා තමයි ඔබ දුක් විඳගෙන හරි ඒ ජීවිතය, ඒ මවාපාපු ඒ බොරු ජීවිතය තේරුම් ගත්තේ හරියට. ඒ දුක විඳලා ඒ දුක තේරුම් ගත්තේ හරියට. මිනිස්සුන්ගේ හැටි අඳුරගත්තේ, ඥාතීන්ගේ හැටි අඳුරගත්තේ, නැතිවීමේ වේදනාව, තනිවීමේ වේදනාව, බඩකින්නට කන්න ටික තිබුණාට කන්න හිතුන්නේ නැති කාලයක් නේ ගත කරේ. මරණ එක ඇරනකොට අනිත් සෑම වේදනාවක්ම විඳින්න හුරු වුණා. ඒ වගේම තමයි විශ්වාස කරපු අය හරි අසාධාරණ විදියට විශ්වාසය බින්දා. කඩලා දැම්මා, විනාශ කළා දැම්මා, ඔබ නැති කළා දැම්මා. ඒ වගේම තමයි ඔවුන්ට ඔබ ගැන පුංචි මනුකම්පාවක්වත් තිබෙච්ච නැති කාලයක්. හිතන්නකො ඔබ මොනතරම් බැගෑපත් වුණාද කියලා. මොනතරම්නම් බැගෑපත් වුණාද? ඔබ එහෙම බැගෑපත් වෙන්න ඕන කෙනෙක්ද? ඔබ උදව් උපකාර කරපු, ඔබ ඔබේ ජීවිතයම කැප කරපු, ඔබ විසින් උඩට ගත්ත මිනිස්සු ඉස්සරහා ඔබගේ ජීවිතය හරි අසරණ විදියට අයදපු කාලයක් තමයි පහ උනේ. ඒ වගේම තමයි මොනතරම් උත්සාහ කරත් එක දුකක් ඉවර වෙනකොට තව දුකක් හිස මතට කඩන් වැටුණු. හිතේ නිදහස අඩු කරපු, යුග ජීවිත තුළ දරුණු මානසික පීඩාවන් වලට පත් කරපු, වියදම් කරන්න පවා මිල මුදල් අතේ නැති වුණු, යහපත් කියලා ගොඩනගාගත්ත බොහෝ දේවල් හරි අසාධාරණ විදියට තමයි ඇස් ඉස්සරහම බොඳ වෙලා ගියපු අයහපත් කාලයක්. මැරෙන්න හිතුණා නම් හිතුණාර අනන්තයි. ඔළුව හදාගත්තේ කොච්චර අමාරුවෙන්ද? මානසික පීඩනේ නම් කොච්චර වැඩි වුණාද? හිතනම් කොච්චර දුර්වල වුණාද? රූපය පවා නැති වුණා. වෙන දෙයක් නෙමෙයි. ලස්සන හිනාවක් තිබුණු ඔයා, ලස්සනට ඇඳලා පැළඳලා හිටපු ඔයා, ඔහේ තියෙන දෙයක් ඇඳගෙන පාරේ බහැපු කාලයක්. අනේ මොකක්ද අර මිනිස්සයට වෙලා තියෙන්නේ කියලා මිනිස්සු ඔබ දිහා බලපු කාලයක් තමයි පහු කරගෙන ඔබ ආවේ. දැන් හැබැයි අර සෑම දෙයකදීම කන්දක් නැග්ගොත් පල්ලමක් බහිනවයි කියලා තියෙනනේ. ඔය කාලේ දරාගත්තා නම් අමාරුවෙන් හරි දරාගත්ත කටක ලග්න හිමියා දිනුවා.
දිනන්න තිබුණා. බැරි වෙච්ච අයට මැරෙන්න පවා සිද්ධ වුණා. මම අත්දැකීමෙන් දන්නවා මම පරීක්ෂා කරපු කේන්ද්‍ර කිහිපයකම කියපු කාලවල වලට බැරෙන්න තරම් මේ මිනිසුන්ට හේතු තිබුණා. ජීවිතේ නැති කරගන්න තරම් හෙනහොරා දරුණුට පීඩා දුන්න. පෙර කරපු අකුසලයත් එක්ක යාදිසං වපතේ බේජන්තා දිසං හරතේ පලං වැපුරුවණන් අස්සන්න ලැබෙනවාම තමයි සෙනසුරු කියන්නේ කර්මකාරක. සෙනසුරු කියන්නේ කර්මය හරි ලස්සනට දෙන ග්‍රහයක් තමයි මනුස්සයට ජීවිතේ දුක හරි ලස්සනට තේරුම් කරලා දෙන මනුස්සයට දරා ගැනීම ඉවසීම ප්‍රගුණ කරන පුරුදු කරන ග්‍රහය තමයි හෙනහොරා. හෙනහොරු තමයි ඔබට පාඩම් කියා දුන්නේ. ඒ වගේම අගහරු යෝගකාරක ගුරු සුබ බුද පාපවන කටකලග්න හිමියන්ට ඉදිරි කාලය තමයි හොඳම කාලය. ජීවිතේ ලබන්න පුළුවන් සර්මයේ යුගය. ඒ වගේම තමයි ඔබ දැන් වටන්න බෑ කාටවත්. ඔබ වැටෙන්න ඕන හැම පැත්තටම හැම විදියටම හරි ලස්සනට වැටිලා ඒ වගේම තමයි ජීවිතය හොඳට අවබෝධ කරගත්ත කෙනෙක්. ඔබගේ හිත හයියයි, මනස බුද්ධිමත්. නිନ୍ଦ නැතුව ගෙවපු රෑවල් වලින් ඔබ ඉගෙනගත්ත පාඩම් අනන්තයි, අප්‍රමාණයි. ගෙවල් වලට යනකොට මිනිස්සු ඔබට මූණ දීපු ආකාරය, මිනිස්සු මූණ නරක් කරගෙන ඈත් වෙච්ච ආකාරය, මිනිස්සුන්ගේ හැටි තේරුම් ගන්න ඔබට හරි ලස්සනට කාලය ලබා දුන්නා. දැන් ඔබ සෑම දෙනාගේම කටකලග්න හිමියන්ට මට මම විතරක් නම් ඒ ඇති කියන තැන ඉන්නවා. ඔන්න ඔය වචනේ හරි බලවත්. Tamanට Taman විතරක් හිතේ මැතිනේ කොහොමද? කවුරුත් ඕනේ මේ ලෝකෙට අපි එන්නේ අපට ඕන නිසා නෙමේ, අනුන්ගේ සතුටක් නිසා. මරණකම්ම අනුන්ගේ සතුට වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. අනුන්ගේ සතුට වෙනුවෙන් තමයි මරණකම්ම. අනුන්ගේ සතුටයි හොයන්නේ. අපට මොනවද කරගන්නේ? හැබැයි මෙන්න මේ කාලයත් එක්ක අරගෙන බලනකොට කටකලග්න හිමියන්ට ජීවිතේ නියම යථාර්ථ අවබෝධයෙන් යුතුව අනාගතය දකින්න පුළුවන්. සුබ වෙන්න පුළුවන්. උත්සාහයෙන් යුතුව කටකලග්න හිමියන් හරි උත්සාහයෙන් යුතුව තමන්ගේ ජීවිතේ හැඩගස්සවා ගැනීමේ දැඩි සටනක යෙදෙන කාලයක්. බය වෙන්න එපා. අඬපු කාලවල් අතීතයට, ඒ අතීතය අමතක කරලා දාන, ඒ අතීතය මතක් කරන්නවත් කැමති නැති විදියට සතුට සැනසීම ඔබේ ඉස්සරහට එන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. වෙනදා ගෙදරට යනකොට අහක බලාගත්ත මිනිස්සු කතා කළා, අනේ එන්නකෝ අපේ ගෙදරටත් ඇවිල්ලා යන්න, ගොඩ වෙන්නකෝ පොඩ්ඩක්. ඇයි අපිත් එක්ක මෙහෙම මනාප කියලා ඔබත් එක්ක හිතවත්කම් ගොඩනගා ගන්න හදන කාලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ තරම් ඔබව සමාජය තුළ අන්‍යයන් අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවා. ඔබට වැරදි කියපු අය, ඔබ හෙලා දක්වපු අය ඔබගෙන් සමාව ගන්න කාලයක් බවට පත් වෙලා ටික ටික ඔබේ ජීවිතෙත් එක්ක ලං වෙන්න හදන්නේ. ඒ වගේම අගෝස්තු ග්‍රහමාරුවෙන් කිහිපයම ඔබට ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි ජීවිතේ හොඳ ශක්තිමත් බවකින් යුතුව කටයුතු කරන්න ඔබට අවස්ථාව ඇති වෙනවා. ජීවිතේ ජයග්‍රහණය ලැබෙනවා. ජීවිතේ ජයග්‍රහණය කියන දේ හරි වටිනවා. ගුරු ලග්නට පත් වෙච්ච ඔබට තේරෙන ඔබගේ හිත ඇතුලේ හොඳ ශක්තියක් තියෙනවා. මොනයම් විදියකට හරි මම දිනනවා කියන මතය, දිනනවා කියන වචනය ඔබගේ හිත ඇතුලේ හරි ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ தත්ත්වය තුළ ඔබ ජයග්‍රාහී මාවත ඉතාමත්ව බලවත්ව පියනගන බවක් තමයි ඉදිරියට පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම ගමන් බිමන් වලදී නම් තවම පරිස්සම් වෙන්න. මොකද කටකලග්න හිමියන්ට අනුතුරු තියෙනවා. මේ දෙසැම්බර් මාසේ වෙනකම් අනුතුරු තියෙනවා. විදේශගත වෙන්නත් පුළුවන්. විදේශ රටකට ගිහිල්ලා වෙනදට වඩා මිල මුදල් හම්බ කරලා වෙනදා වගේ නෙමෙයි පාරේ බැස්සත් මේ කාලය තුළ හරි ලස්සනට ඔබ සමාජයේ ඉදිරියට යනවා. අන්‍යයන් අතර හරි ජනප්‍රිය. ඔබට වරදින්නේ නැහැ. ඔබට දිනන කාලයයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ධන යෝග, මංගල යෝග ඔබ වටේ කැරකෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. අන්‍යයන් අතර ඔබ ජනප්‍රියව ප්‍රබලව කටයුතු කරන්න පුළුවන් කාලයක් තමයි උදා වෙලා තියෙන. ඔබට වරදින්නේ නැහැ. ඔබගේ ජීවිතයේ යහපත, සාර්ථකත්වයේ බලය, දියුණුව අනිවාර්යෙන් උදා වෙනවා. ඔබට තෙරුවන් සරණයි.